මේ අවස්ථාවට වැඩම කොට වැඩ සිටින අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පූජකතුමනි ඔබෙන් අවසරයි. මේ වේදිකාවේ ඉන්න අපේ පක්ෂ නායක, අපේ රටේ ජනාධිපති ආදරණීය අනුර දිසානායක සහෝදරයා, ඒ වගේම අග්‍රාමාත්‍යාරණී අමුසුරු සහෝදරිය, ඒ වගේම ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් අපේ නියල් අබේසිංහ සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම සහෝදරයන්ගෙන් අවසරයි. අපේ ජාත්‍යන්තර සහයෝගය අරන් ආපු අපේ චීන මහජන සමුහාණ්ඩුවේ නියුත පිරිස, ඒ වගේම අපේ ඉන්දියාවේ වාමාංශික ව්‍යාපාරේ හැමෝගෙම අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න රටේ නන්දෙෂෙන් ආපු අපේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර හැමෝගෙම අවසරයි. තමුන්වන්සලා අපි අද මැයි මාසේ 1 වෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා අද රට පුරාම ඇවිල්ලා මේ ගෝල් පේස් පිටියට ඇවිල්ලා අද ගෝල් පේස් පිටිය අතුරු සිදුරු නැති වෙන දෙවන්ත ජනගංගාවක් හැටියට අද එකතු වෙලා මේ රටට දීපු පණිවිඩය තමයි අපි පටන් ගත්ත දේශපාලන වෙනස, අපි පටන් ගත්ත දේශපාලන අලුත් ගමන, අන්නේ අලුත් ගමන ආපසු හරවන්න කිසිවෙකුට බෑ. අපි මේ ගමන ජයග්‍රහණය කරා ධෛර්යයෙන් ගමන් කරනවා. කිසිවෙක්ගේ බාධක වලට අපේ ගමන නවත්තන්න බෑ කියන පණිවිඩය තමයි අද මේ දෙමින් ඉන්නේ හැමෝටම. මේ ගෝල් ෆේස් එකේ මේ සෙනග අපි අහනවා කොහොමද සෙනග? මෙන්න බලනවා නම් සෙනග මේ තමයි ජනතාව. අපි හදුවා ජන බලයක්. අන්නේ ජන බලය අද මෙතන ඉන්නවා. මේක තමයි ජන බලය. අපේ රටේ ජන බලය තියෙන්නේ කොතනද? වෙන කොහෙත් නෙවෙයි. ඒ ජන බලය තියෙන්නේ ජාතික ජන බලය ගත්තෙත් මේ ගෝල් ෆේස් පිටේ කියන එක අපිට තාප් කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මේක දැක්කම අපි අද ගත්තු ජයග්‍රහණ ගොඩක් තියෙනවා සහෝදරනි. එකක් අපි කාලයක් තිස්සේ මහන්සි වෙලා පොදු ජනයාගේ මහජනයාගේ ආණ්ඩුවක් හදලා තියෙනවා. මේක ජනතාවගේ ආණ්ඩුව. මේක වැඩ කරන ජනතාව ප්‍රමුඛ පොදු ජනතාවගේ ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒ ආණ්ඩුව හදනකොට අපි දන්නවා අපේ රට විනාශ කරපු දේශපාලන පක්ෂ දැන් දේශපාලන පිටියෙන් අයින් වෙලා යන්න පටන් ගන්න තියෙනවා. ඒවා යල්පයින්න පටන් ගන්න තියෙනවා. අද මේ දිනේ තියෙනවා අපි කවුරුත් දන්නවා ලංකාවේ ප්‍රධානම ධනපති දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අද එක්සත් ජාතික පක්ෂයට මේ දිනයක් නැහැ. මේ දිනේ කරන්නේ නැහැ ඒගොල්ලෝ. කොහොමද ජයග්‍රහණ? අන්න ජයග්‍රහණ. මේ දිනයක් නැහැ එක්සත් ජාතික පක්ෂයට. ඒ වගේම ශ්‍රී ලංකා පක්ෂය උදේ පක්ෂ කගලට එකතු වෙලා කීප දෙනෙක් සාකච්ඡාවක් කරලා ගිහිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂගේ පොට්ටුවත් එහෙම තමයි අර පොඩි දෙනෙක් එකතු වෙලා ඉන්නවා. සජිත් ප්‍රේමදාස කොළඹ හිටියේ නැහැ, ඈතට ගියා. ඊළඟට ටික දෙනෙක් කොහොම හරි ගෙනල්ලා රැස්වීම කරලා සජිත් ප්‍රේමදාස මහත්තයා බහිනකොට කට්ටිය ඔක්කොම යන්න යනවා. නිවේදකව ගෑ ගන්න රැස්වීම වල නැත් තව ටිකක් ඉන්න කියලා. එතෙන්ට වැටලා තින්නේ. එසම මේ දේශපාලන ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගය ඉතුරු වෙලා තියෙනවා. සමයව වඳ වෙන්න පටන් ගන්න තියෙන නිසා දැන් ඔය හතර වටේ කෑග ගහ ඉන්න දේශපාලන ව්‍යාපාර වඳ වෙන්න පටන් ගන්න තියෙන්නේ. අදින් පස්සේ තව හොඳ වෙනවා. මේ මාස 6 වෙනිදා පළාත් පාලන ඡන්දේ තියෙනවා. ඒ පළාත් පාලන ඡන්දෙන් මාලිමාව ජාතික ජන බලවේගයේ අතිශය දෙවන්ත ඓතිහාසික ජයක් වාර්තා කරනවා. එතකොට ওই පක්ෂ තවත් හොඳලා ගිහිල්ලා අන්තිමට ඒගොල්ලෝ ඉතුරු වෙන්නේ රතු දත්ත පොතේ කියන එක අපි ඒගොල්ලන්ට කියන්න ඕන කම තියෙනවා. රතු දත්ත පොතේ නතර වෙන්නේ ඒගොල්ලෝ. අයි මේ රටේ දේශපාලන නැහැ. එතකොට ඔය අගෝස්තු ජනාධිපති කෙනෙක් එයිද අපිට? නෑ. දෙසැම්බර් ජනාධිපති ඉන්නවද? එහෙම ජනාධිපති නෑ. අගෝස්තු ජනාධිපතිලා, නොවැම්බර් ජනාධිපතිලා, දෙසැම්බර් ජනාධිපති නෑ. අපේ රටේ අවුරුදු 5කට ජනාධිපති මාලිමාවෙන් පත් කරපු ජනතාවගේ ඡන්දෙන් පත් වෙච්ච අනුර දිසානායක සහෝදරයා එක හොල්ලන්න කාටවත් බෑ. මේ මහා දෙවන්ත ජන ගංගා කියන්නේ ඒකයි. මේ ආණ්ඩුවට අත තියන්න කාටවත් බෑ කියන එක තමයි මේ කියන්නේ. වසර 5කට ජනාධිපති අනුර සහෝදරයා මේ මාලිමාවේ ආණ්ඩුව පහෙන් පස්සේ වෙන්නේ මොකද්ද? පහෙන් පස්සෙත් එහෙම තමයි. ඊළඟ පහටත් මාලිමාව කල්පයකට හොල්ලන්න බැරි ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ආයෙත් නෑ කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. සහීන දගෙන කට්ටිය හින දැකපාවේ. ඒකට අපිට කමක් නෑ. අපි අද එකතුනේ ජාත්‍යන්තර කම්කරු දිනේට. බදන්නවා අපි ලෝකේ පුරාම වැඩ කරන ජනතාව ප්‍රමුඛ පීඩිත ජනතාව මේ දිනේ සමරනවා. තමන්ගේ අයිතිවාසිකම් දිනාගත් දිනේ හැටියට 1986 ශිකාගෝ නුවර සටන් කරලා පැයටක් වෙනුවෙන් ඒ අයිතිවාසිකම් දිනා ගන්න දීපිදුව අය සමරන දිනේ ලෙස මේ දිනේ සමරනවා. එසාද ලෝකේ පුරාම
මේ දිනේ සමරන ජාත්‍යන්තර කම්කරු දිනේ සමරන ලෝකයේ සියලුම වැඩ කරන ජනතාවත් එක්ක මේ වෙලාවේදී අපි මේ වේදිකාවේ සිට අපි ජාතික ජන බලවේගය අපි හැමදෙනාටම අපේ සහෝදරත්වය අපේ සටන්කාමීත්වය ප්‍රකාශ කර සිටිනවා. අපි ලෝකෙත් එක්ක එකතු වෙලා වැඩ ඉස්සරහට යන්න ලෑස්ති. අපි හැමදාම කිව්වා අපි යමක් සටන් කළ දිනාගත්තු මිනිස්සු. අපි මේ ආණ්ඩුව හදාගත්තෙත් එහෙමයි. විශාල කාලයක් වැඩ කරලා සටන් කරලා දුෂ්කරතා මැද්දේ අරමුණක් සඳහා ඉස්සරහට ආවා. අපි අරමුණක් කරා ගමන් කරා. ඒ අරමුණේදී අපි මුණ පාපු දුෂ්කරතාවලට අපි මුණ දුන්නා. අපි එතෙ මෙතෙ පැන්නේ නැහැ, වැටුන්නේ නැහැ, සැලුන්නේ නැහැ. පරාජයන්ට මුණ දුන්නා. අපි අපේ අරමුණු ඇත්තරියේ නැහැ. අපි අපේ අරමුණු වික්කේ නැහැ. අපි අපේ අරමුණු පාවා දුන්නේ නැහැ. අපි අපේ අරමුණු ඇත්තරියේ නැහැ. නිසා අද අපි සමත් වෙලා තියෙනවා ඒ අරමුණු ඔස්සේ ජනතාව පෙළගස්සලා ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච දැවැන්තම ජනතාවාදී ආණ්ඩුව හදලා ලංකාවේ මෙතෙක් පැවැත්වූ දැවැන්තම මැයි දින රැළිය ජාත්‍යන්තර කම්කරු දින රැළිය පවත්වන්න අපි සමත් වෙලා තියෙනවා. ඒක හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මෙතෙන්ට ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන කවුරක්වත් ඉස්සර කාලේ වගේ බජව් බලන්නේ නෙවෙයි. මෙතෙන්ට ඇවිල්ලා තියෙන වෙන මොකක්වත් දෙන්නේ නෙවෙයි. මේ ස්වේච්ඡාන් ආපු ජනතාවක් ගම්වල එකතු වෙලා මුදල් හොයාගෙන බස් එක අරගෙන ස්වේච්ඡෙන් ආපු ජනතාවක්. මේ ජනතාව පෙන්වන්නේ මොකද්ද? මේ සහෝදරත්වය, මේ සටන්කාමීත්වය, මේ උනන්දුව, මේ කැපවීම පෙන්වන්නේ මොකද්ද? අපි ආණ්ඩුවක් හැදුවා වගේම ආණ්ඩුවක් හදන්න කැපවනවා වගේම රට හදන්නත් අපි කැප වෙන්න ලෑස්ති. රට හදන්නත් අපි පරිත්‍යාගශීලී වෙන්න ලෑස්ති. රට හදන්නත් අපි මහන්සි වෙන්න ලෑස්ති. කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව වැඩ කරන්න අපි සූදානම් කියන පණිවිඩය මේ කියන්නේ. එහෙම ව්‍යාපාරයකට විතරයි මේ වගේ රටක් ගොඩ ගන්න පුළුවන්. නැතු වරප්‍රසාද ගැන හිතමින්, තනතුරු ගැන හිතමින්, තමන්ගේ අනාගත ගැන හිතමින්, පුද්ගලික ප්‍රතිලාභ ගැන හිතමින් වැඩ කරන දේශපාලන ව්‍යාපාරවලට අපේ රට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. සෝ විපක්ෂ කට්ටිය කියන දැන් විපක්ෂින් ඔය වඳ වී යන සත්තු වගේ ඉන්න කණ්ඩායම් කියන කතාවලට අපි ගණන් ගන්න ඕනේ නැහැ, කලබල වෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ අවසාන කාලේ නොඑක් මේ කතා කියන්න පටන් ගන්න තියෙනවා. විශේෂම ගත්ත මේ පළාත් පාලන ඡන්දය ඉස්සරහා නොඑක් මේ කතා කියනවා. ඒවා අපි කිසිවක් සලකන්න ඕනේ නැහැ. මොකද ජනමතයේ තියෙන්නේ මෙතනත් එක්ක. ජනතාවගේ බලය තියෙන මෙතනත් එක්ක. අපි හදලා තියෙන්නේ සාමාන්‍ය ආණ්ඩුවක් නෙවෙයි. මේ රටේ පොදු ජනයාගේ ආණ්ඩුවක්. පොදු ජනයාගේ හදගෙන රිද්මේ දැනගත්තු හඳුනාගත්තු ආණ්ඩුවක්. වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, තරුණයෝ, ශිෂ්‍යෝ, කාන්තාව, අපේ රටේ උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරික ප්‍රජාව, දේශප්‍රේමී, දේශීය මේ හැමදෙනාම එකතු කරගත්තු හැමදෙනාගේම අරමුණු ඉටු කරන දේශපාලන ගමනක් සඳහා වෙච්ච මහා දෙවන්ත මහජන ව්‍යාපාරයක් හදලා තියෙනවා. අනේ මහජන ව්‍යාපාරයේ ආණ්ඩුව තමයි මේ මාලිමාවේ ආණ්ඩුව. මේක නිකන් පක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. මේක ජනතාවගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව අයිති මාලිමාවට නෙවෙයි. මේ ආණ්ඩුව අයිති ජාතික ජනබලයකට නෙවෙයි. මේ ආණ්ඩුව අපේ රටේ වැඩ කරන ජනයාගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව අපේ රටේ ගොවි ජනයාගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව අපේ රටේ කාන්තාවගේ ආණ්ඩුව. මේ ආණ්ඩුව අපේ රටේ තරුණයාගේ, ශිෂ්‍යයාගේ, දීවරයාගේ, පීඩාවටපත් වෙච්ච හැමෝගේම ආණ්ඩුව. මේ ආණ්ඩුව අපේ රටේ සිංහල ජනයාගේ, දෙමළ ජනයාගේ, මුස්ලිම් බර්ගමැලේ කාගේ ආණ්ඩුව නිසා මේක තමයි ලංකාවේ මෙතෙක් කල් බිහිවෙච්ච එකම වචනේ ඇත්තටම පොදු ජනයාගේ ආණ්ඩුව බවට පත් වෙලා තියෙන අපේ ආණ්ඩුව. ඒක වටන්න මේ පොදු ජන ඉඩ දෙන්නේ නැහැ. ඒක දුර්වල කරන්න දෙන්නේ නැහැ. නිසා අපි මේ සටන ජයග්‍රහණ කර ඉස්සරහට ගමන් කරමින් ඉන්නවා. ඔබ දන්නවා අපි ඉස්සරහ විශාල අභියෝග ගණනාවක් තියෙනවා. ඒක පැත්තෙන් ගත්තොත් එහෙම අපි මේ ආණ්ඩුව බාර ගන්නකොට අපේ රට වට්ටලා තිබුණේ, ආර්ථික බංගලොත් වෙලා තිබුණේ, ණය කන්දක් තියෙනවා තාම ගෙව්වේ නැති, ජාත්‍යන්තර මුදලත් එක්කෙන් වැඩසටහනකට අපිට ඉන්සිඩ් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ හැම ක්ෂේත්‍රයක්ම අවුල් ජාලාවක් කරලා තියෙනවා. අධ්‍යාපනයේ අවුලක්, සෞඛ්‍ය සේවයේ අවුලක්, පරිපාලනයේ අවුලක්, අපේ ගමනාගමනේ මේ හැම එකක්ම අවුල් වෙලා තියෙන්නේ. ඒවා විනාශ කරලා තියෙන්නේ. රාජ්‍ය සේවය විනාශ කරලා තියෙන නිසා මේ අවුල් ජාලාවක් කරපු වට්ටපු බංගලොත් කරපු රටක් එකේ සිට හදන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. එම හදනකොට අපි දන්නවා පැරණි බලවේග සමහර අය ඒකට කැමති නැහැ. සමහර පක්ෂයකට කැමති නැහැ, විපක්ෂින කට්ටිය කැමති නැහැ. ඇයි? ඒගොල්ලෝ කැමති නැහැ වෙනස් වෙන්න. ඒගොල්ලෝ කැමති පරණ ක්‍රමයට. අපි හදලා තියෙනවා වංචා දූෂණ නැති පාලනයක්, ආණ්ඩුවක්. සමහරු ඉන්නවා ඒකට කැමති නැහැ. වංචා දූෂණයට පුරුදු වෙච්ච මිනිහා වංචා දූෂණ නැති ආණ්ඩුවට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති වංචා දූෂණ තියෙන ආණ්ඩුවට. අපි හදලා තියෙනවා පගා ගහන්න නැති ආණ්ඩුවක්, කොමිස් ගන්න නැති ආණ්ඩුවක්, හොරකම් කරන්න නැති ආණ්ඩුවක්. හැබැයි
පගා ගහලා පුරුදු කෙනා, හොරකම් කරලා පුරුදු කෙනා, කොමිස් ගහලා පුරුදු කෙනා අපේ ආණ්ඩුවට කැමති නැහැ කියලා අපි දන්නවා. ඒගොල්ලන්ට ඕනේ පගා ගහන ආණ්ඩු, හොරකම් කරන ආණ්ඩු, කොමිස් ගන්න ආණ්ඩු ඒගොල්ලන්ට ඕන. අපි හදලා තියෙනවා වරප්‍රසාද ගන්න නැතුව මහ ජනතාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපෙලා වැඩ කරන කණ්ඩායමක ආණ්ඩුවක්. මේ වේදිකාවේ ඉන්න අපි ආණ්ඩුව නියෝජනය කරන ජනාධිපති, අගමැති, ඇමතිවරු, නියෝජ්‍ය මන්ත්‍රීවරු අපි හැමදෙනාම සහයේ තනතුරු කිසිවක් නොදර වැඩ කරන හැමදෙනාම කැප වෙලා තාමත් වැඩ කරනවා. ආණ්ඩුවේ මොකක් ගන්න නැතුව කැපකිරීමේ ආදර්ශය දීලා තියෙන නිසා අපි පරිත්‍යාග ආදර්ශය දීලා තිනවා. අපි හිතන වරප්‍රසාද ගන්න නැතුව මහ ජනතාවෙන් වැඩ කරන දේශපාලන ව්‍යාපාරක ආණ්ඩුවක්. හැබැයි වරප්‍රසාද වලට කෑදර වෙච්ච, ඒවට ගිදු වෙච්ච ඒ වෙනුවෙන් දේශපාලන කරන අයට අපේ ආණ්ඩුව හරියන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ඕනලා තියෙනවා අපේ ආණ්ඩුව ඉක්මනින් වට ගන්න. ඒකට හීන දකින්න. නැවත ඒගොල්ලෝ කලින් රහ බලපු බලේ රස බලන්න ඒගොල්ලන්ට ඕනලා තියෙනවා. නමුත් අපි හිතනවා ඒවට දැන් අවස්ථාව නෙවෙයි. ඒ කාලේ ගියා. ඒ කාලේ වෙනස් වුණා. ඒ නිසා අපි හිතනවා අපේ ආණ්ඩුවට, මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට, මේ ආණ්ඩුව නිර්මාණ කරලා තියෙන මේ අලුත් දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න පුළුවන් කිසිම බලයක්, කිසිම බලවේගයක්, කිසිම නායකයෙක් ලංකාවේ දැන් නැහැ කියන එක අපට ඉතාමත් ධෛර්යයෙන්, විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැහැ. මොකද ওই විපක්ෂ කියලා කෑකන් ටිකක් එන්නවනේ. ඒගොල්ලෝ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ වොයිස් කට් වල කැමරාව වල විතරයි. බිම් මට්ටමේ නෑ. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ දැන් අපි මේ ඔක්කොම ඇවිල්ලා කොළඹ ඇවිල්ලානකොට රනිල් වික්‍රමසිංහ ගම අල්ලලා කියලා. ඊළ බලන්න කර යට ගෙදර. නෑ, කවුරුවක්වත් නෑ ගම අල්ලන්න. ඒ කියන්නේ මැයිදිනියක් තියාගන්න බැරි වුණාම තමයි ඔය ගම අල්ලන කතාව කිව්වේ. ගම අල්ලන, ගම අවුලන්න නම් try කරලා බලයි පුළුවන් ද කියලා අපි නැති වෙලාවේ. නේද? එහෙම එකක් නෑ. ඒ දේශපාලනේ දැන් ඉවරයි. මට මතකයි පාර්ලිමේන්තු දවසක් අපේ අමුණු සහෝදරයා කිව්වා ඒගොල්ලන්ට ඕගොල්ලන්ට ඕන නම් අපිව පරද්දන්න, ඕගොල්ලෝ අපට වඩා ශිෂ්ට සම්පන්න සමාජයක්, පක්ෂයක් හදන්න කියලා. ඕගොල්ලන්ගේ පක්ෂය අපට වඩා ශිෂ්ට සම්පන්න, මාලිමාවට වඩා ශිෂ්ට සම්පන්න පක්ෂයක් හදාගෙන එන්න අපිව පරද්දන්න කියලා කිව්වා අමුණු සහෝදරයා පාර්ලිමේන්තුවේ. හදනවද ඒගොල්ලෝ? නෑ. ඒගොල්ලෝ තව තවත් අශිෂ්ටත්වයට යන්නේ. තව තවත් නේච්ඡත්වයට යන්නේ. අවලාද ගහන එක, බොරු කියන එක, අපහාස කරන එක තමයි ඒගොල්ලන්ගේ එකම දේ බවට පත් වෙලා තියෙන්නේ. ඔය බොරු නම් දාගත්තු කීප දෙනෙක් ඉන්න සමාජ මාධ්‍යවල බොරු කියන්නේ. ඒගොල්ලෝ මේ දවස්වල ලොකු බොරුවක් කියන මොකද්ද? ඒ ලොකුම බොරුව තමයි මාලිමාව බොරු කියනවා කියන බොරුව. දැන් හැමතැනම කියනවනේ. දිගටම කියන්නේ මාලිමාව බොරු කියනවා. ඒක තමයි ලංකාවේ දැන් තියෙන ලොකුම බොරුව. මොකද්ද? ලංකාවේ ඒගොල්ලෝ කියලා තියෙන ලොකුම බොරුව තමයි මාලිමාව බොරු කියනවා කියන බොරුව. වෙන මොකක්ද කියන්නේ දැක් නේකොලට. ඒගොල්ලෝ එහෙම එකක් කියන්නේ. ඒගොල්ලන්ට අද අපිට විවේචන නැහැ. අපි අභියෝග කරන්න පුළුවන් නම් කියන්නේ කෙන්න එක. ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද අපි ඇවිල්ලා මහ බැංකුව කැඩුවා කියලා? කියන්න බෑ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද අපි ඇවිල්ලා මහජන මුදල් 7-5 කර හොරකම් කරා කියලා? කියන්න බෑ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි ඇවිල්ලා අපේ ඇමතුරු කොමිස් සිල්ලුවා කියලා? අපේ ඇමතුරු පගා ගැහුවා කියලා? ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද අපේ ආණ්ඩුවම කොමිස් සිල්ලුව නිසා කවුරු හරි විදේශ ආයෝජක හැරලා ගියා කියලා? එහෙම කියන්න පුළුවන් කමක් නෑ. අද හැරලා ගිය විදේශ ආයෝජකයෝ ආපහු එන්න පටන් ගන්න තියෙනවා. අනුසෝදරා කිව්වා ජපානයේ ව්‍යාපෘති 11ක් අකුලගෙන ගියා. 11ම ආපහු ගේන්න ලෑස්ති කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. මොකද අපි එහෙම ආණ්ඩුවක් හදලා තියෙනවා. අපේ චීන මිත්‍රෝ මෙතන ඉන්නවා. ඒගොල්ලෝ අපිට ගොඩක් උදව් කරන්න ලෑස්ති. ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අද අපි වෙනම සංස්කෘතිය සත ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒගොල්ලන්ට ඒකට කිට් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ අපිට උද්ද අවලාද කියන පටන් ගන්නත් තියෙන්නේ. බොරු කියන පටන් ගන්නත් තියෙන්නේ. ඒ බොරු වලට ආවුස නැහැ. ඒවන් ජනතාව පිළිගන්නේ නැහැ. අපි ඒගොල්ලන්ගේ බොරු විකාර පැත්තක දාලා ධෛර්ය සම්පන්නව මෙරට වෙනස් කරන්න ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. අපට තියෙන ලොකු අභියෝගයක් අපි ඒක හොඳටම දන්නවා. අපේ රටේ ජනතාව මාලිමාව කෙරෙහි තිබු විශ්වාසය විශාලයි. මාලිමාවට දීපු ජනවරම විශාලයි. ඒ ජනවරමේ බර අපි හැමදාම කිව්වාගේ මේ ජනවරමේ බර අපි හොඳටම දන්නවා. ඒක සාමාන්‍ය එකක් නෙවෙයි. ඔබ දන්නවා පහුගිය මහමැතිවරණයේදී අපේ රටේ මඩකලපු දිස්ත්‍රික්කය කැරෙන්න හැම දිස්ත්‍රික්කයක්ම මාලිමාව ජයග්‍රහණය කරලා උතුරු දකුණු යා කරලා ජනතාවත් පෙන්නවා ඒගොල්ලෝ වෙනස් වෙලා කියලා. සදා අපි පෙනී ඉන්නේ කොහමද? අද අපි ජයග්‍රහණ ගොඩක් කරන් ඉන්නේ. එක පැත්තෙන් ගත්තොත් අපි වංචා දූෂණ නැති ආණ්ඩුවක් ඉතිහාසයේ පළවෙනිවට හදලා තියෙනවා. පගා ගහන්න නැති, කොමිස් සිල්ලන්න නැති മന്ത്രിවරු ඇමතුරු වෙන ආණ්ඩුවක් හදලා තියෙනවා. අනිත් පැත්තෙන් ජනතාවට ස්ථාන දෙන පාලනයක් පටන් ගන්න තියෙනවා. අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම අපේ රටේ ජාතික සමගිය හදන දේශපාලන පටන් ගන්න තියෙනවා.
අපේ රටේ තිබිච්ච ලොකුම කරුමයක් ওই ජාතික අසමගිය, ජාතිවාදය, ආගම් අන්තවාදය වපුරලා පෞගේ කාලේ ජනතාව බෙදුවා, ගැටුම් නිර්මාණය කළා. හැබැයි අපි කියන සතුටු දැන් අපි වෙලා මාස 6කට වැඩි දැන් අපේ රටේ ජාතිවාදය සම්පූර්ණයෙන්ම අවසන් කරලා ජාතික සමගිය සහිත රටක් හදන්න අපි මේ මාස 6ට සමත් වෙලා තියෙනවා. ඒකම මදිද? අපි අහන්නේ ඒකම මදිද? පෞගේ දවස්වල මහනුවර අපි දැක්ක මේක. ඉස්තර මහින්ද රාජපක්ෂේ කාලේ, ගෝඨාභය රාජපක්ෂේ කාලේ මහනුවර දිගන මොකුණේ දිගනට ගැහුවා. මුස්ලිම් කඩ ගිනි තිබ්බා, ගෙවල් වලට ගැහුවා, දරගනගරේ ගැහුවා, අලුත්ගම ගැහුවා. හැමතැනම පහර දීලා මුස්ලිම් ජනතාවට හිරිහැර කළා. හැබැයි අද එහෙම නෙවෙයි. ඒක වෙනස් වෙලා තියෙනවා. මහනුවර දළදා වංශේ වැඩ පුදා ගන්න දළදා එක්මත් තියෙන වෙලාවක මහනුවර නගරේ මුස්ලිම් ජනතාව, මුස්ලිම් පල්ලි හැමදෙනාම එයාපු බෞද්ධයන්ට, එයාපු බැතිමතුන්ට තමන් කරන්න පුළුවන් උපරිම සංග්‍රහ සහයෝග සලසලා ජාතික සමගිය තියෙන්නේ එතන කියලා පෙන්නන. හොඳ නැද්ද එහෙම රටක් අපිට? අපිට ඒක හොඳයි. ඒක නැවත වට්ටන්න අපිට දෙනවද? නෑ, ආපහු දෙන්නේ නැහැ. නිසා අපේ රටේ හතුරන්ට ජාතිවාදේ වපුරලා රට ගිනි තිබ්බ හතුරන්ට නැවත මේ ජාතික සමගිය බිඳින්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන සහතිකය අපි දෙන්න ඕන කමකට. අපි දන්නවා අපේ රටේ ජනතාව ජීවත් වුණේ කොහොමද පහුගිය කාලේ? විශාල ජනතාවක් මේ සමාජයෙන් කොන් කරලා තිබ්බා. ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර තිබුණේ නැහැ. අපේ රටේ හැම දිස්ත්‍රික්කයකම ග්‍රාමීය ජනතාව, දිනුදු ජනතාවක් ජීවත් වුණා ඉතා දුෂ්කරතා මැද්දේ. උන්ගේ ජන ජීවිතය නගා සිටවන්න ඕන. අන්නේ සඳහා අනුර සහෝදරයාගේ නායකත්වයේ සහිතව අපේ ආණ්ඩුව පටන් ගන්න තියෙන මොකද්ද? ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. අපි ඉස්සරහට යනවා. ලෝක රටවල් ගොඩක් අපිට උදව් කරනවා. ඒ නිසා අපි හිතනවා අපි 6 වෙනිදාට පළාත් පාලන ආයතන සියල්ලම ජයග්‍රහණය කරලා ඒක ශක්තියත් එක්කන් අපිට දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපෘතිය ගියවට නගනවා. අපිට චීන මහජන ආණ්ඩුව, චීන කොමියුනිස්ට් පක්ෂය අපට සහතික කරලා තියෙනවා. ඔවුන්ගේ අත්දැකීම අපට දෙන්නම්, ඔවුන් අපට උදව් කරන්න කියලා ග්‍රාමීය දුප්පත්කම තුරන් කරන්න. මොකද මෑත කාලේ දුප්පත්කම, දිනුදුකම තුරන් කරපු ඒ ප්‍රාතිහාර්ය ප්‍රාපු රට තමයි චීනය. අපි දන්නවා අපට ඒ උදව්, ඒ අත්දැකීම් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා අපේ රටේ කඳුකරේ ජනතාව ඉතා දුෂ්කරතා මැද්ද ජීවත් වුණා. තාමත් අමාරුකම් ගොඩක් තියෙනවා. අන්නේ කඳුකරේ ජනතාව ජීවත් වෙච්ච වහල් තත්ත්වය වෙනස් කරලා, ඊටාම දුක්ඛිත ජීවිත වෙනස් කරලා ඔවුන් අපේ රටේ සමාන පුරවැන්ස පිළි අරගෙන ඔවුන්ට අවශ්‍ය කරන අයිතිවාසිකම් සහ පහසුකම් දීලා ඔවුන්ට අපේ රටේ පුරවැසියන් ලෙස සමාන ලෙස සලකන දේශපාලන සංස්කෘතික ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ග අපි ආරම්භ කරලා තියෙනවා. අද මේ වේදිකාවේ වතු ජනතාව නියෝජනය කරමින් අපේ කම්කරු සහෝදර නායකයෝ කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම අපි ගත්තොත් උතුරේ ජනතාව කාලයක් තිස්සේ විරස කළා හිටියේ. ඒ උතුර ඇත්තගත්තොත් එම දේශපාලකයෝ අපි විරසක කරෙව්වා. අද උතුරේ ජනතාව මෙතන ඇවිල්ලා ඉන්නවා. අපිට මතකයි පොගු දවස්වල ජනාධිපතිවරයා හැටියට අනුර සහෝදරයා උතුරට ගිය වෙලාවේ ඒ උතුරේ ජනතාවගේ ආදරය කොතරම්ද කියලා ලංකාවේ ජනාධිපතිවරයෙක්ට උතුරෙන් ලැබිච්ච වැඩිම ආදරය ලැබපු ජනාධිපතිවරයා බවට පත් වෙන්න අපේ නායකයා අනුර සහෝදරයට පුළුවන්කම ලැබුණා. ඇයි ඒ? ඒක ආවේ නිකන් නෙවෙයි. අපිත් ඒ ජනතාවට ආදරය නිසා, අපි හදවතින්ම උතුරු නැගෙනහිර ජනයාට ආදරය නිසා, අපි හදවතින්ම පීඩාවටපත් වෙච්ච හැම කෙනෙකුටම ආදරය කරන නිසා ඔවුන්ගේ ආදරය අපට ලැබෙනවා. නිසා අපි උතුරේ ජනතාවට අපේ ආදරය පෙන්ලා තියෙනවා. ඔවුන්ගේ ආදරය අපට පෙන්ලා තියෙනවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් ඉස්දුවා අපේ ආණ්ඩුවට පස්සේ. වහපු පාරවල් කීපයක් ඇරියා. දැනුත් මේ විමල් සහෝදර මහත්තයන් කතා කරමින් හිටියේ. ඒ ආරක්ෂක හේතුන් මත අයිතියේදී අමුදා කඳුල පවරන් තිබිච්ච ඉඩම් ගණනාවක් ද නිදහස් කරලා තියෙනවා. ජනතාවට අයිති ඉඩම් ජනතාවට ලැබෙමින් තියෙනවා. මාර්ග පද්ධති දියුණු වෙමින් තියෙනවා. මාර්ග විවෘත වෙමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙහෙත් පාරවල් වහගෙන හිටියා ඒ කාලේ ඒගොල්ලෝ. ඔය අර්ලිගා මන්දිරේ ගාව පාර වහගෙන හිටියේ. අර්ලිගා මන්දිරේ පිටිපස්සෙන් යන පාර ජනතාවට විවෘත කළා දුන්නේ අපේ ආණ්ඩුවට පස්සේ. කරණීය අමසූරිය අගමැතිතුමාට පස්සේ තමයි දුන්නේ. ඔය ජනාධිපති මන්දිරේ ගාව පාර වහගෙන හිටියා. ඒකත් අපි වෘත කරලා තියෙන නිසා දැන් ඊට පස්සේ කලින් අර මාලිගා හදාගෙන පාරවල් වහන් හිටපු සංස්කෘතිය ඉවර කරලා තියෙනවා. අපි අලුත් සංස්කෘතියක් පටන් ගන්න තියෙනවා. ඒක උතුර දකුණු නැගෙනහිර බස්නාහිර වෙනසක් නැහැ. අපි හැමදෙනාටම සමානව සලකන ආණ්ඩුවක් හදලා තියෙනවා. අද වැඩ කරන ජනතාවගේ දිනේ වැඩ කරන ජනයාට අපි සලකන්න පටන් ගන්න තියෙනවා. අපි හිතන රටක් හදන්න ඒ රටේ ප්‍රධානම බලවේගය තමයි වැඩ කරන ජනයා.
වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, ගෞරවතර ජනතාව, කාන්තාව. මේ බලවේග එකතු වෙන මේ රට හදන්න. මේක හදන්න යන්නේ අපට නෙවෙයි. මේ රටේ උපයන හැම සතයක්ම අපේ ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි. මේ රට හදන්නේ ජනතාව වෙනුවෙන්. අපේ අනාගත පරපුර වෙනුවෙන්. අනුර සහෝදරයත් කිව්වා. ඒ වෙනුවෙන් අපේ ආණ්ඩුවක් ලෙස මහා දෙවන්ත කැපකිරීමක් කරනවා. වරප්‍රසාද නැහැ. වැටුප්පව පැත්තක දාලා, දීමනා පැත්තක දාලා දුෂ්කරතා මැද්දේ ආණ්ඩුවක් කැප වෙනවා රටක් ගොඩ ගන්න. ආණ්ඩුවක නායකයෝ රටක් ගොඩ ගන්න කැප වෙනකොට අපි අහනවා අපේ රටේ වැඩ කරන ජනයාටත් ඒ යුතුයකම නැද්ද? තියෙනවා. වැඩ කරන ජනතාවත් දැන් මොකද කරන්න කොහමද? ආණ්ඩුවත් එක්ක අත්වල බැඳගෙන කැප වෙන්න ඕන රට ගොඩ ගන්න. අනුන්ගෙන් ඉල්ලපු කාලේ දැන් වැඩක් නැහැ. දැන් ඉල්ලන්න කෙනෙක් නැහැ ආණ්ඩුව ඔබේ. මේක වැඩ කරන ජනයාගේ ආණ්ඩුව. මේකේ මුකුත් ඉල්ලන්න ඕනේ නැහැ. ඉල්ලන්න කලින් ලැබෙනවා. මේක ගොවි ජනයාගේ ආණ්ඩුව. මේක ඉල්ලන්න ඕනේ නැහැ. ඉල්ලන්න කලින් ලැබෙනවා. රට හැදුවම ප්‍රතිඵල ඔබට. රට හැදුවම ප්‍රතිඵල ඔබට. මේක දීවරයාගේ ආණ්ඩුව. මේක කාන්තාවන්ගේ ආණ්ඩුව. මේක වැඩ කරන කාගේත් ආණ්ඩුව නිසා අපි රට හදද්දි ප්‍රතිඵල ලැබෙන්නේ අයට. ඒ නිසා අපිට තියෙන්නේ මොකද්ද? කවුරුත් එකතු වෙලා රට හදන එක. ඒ සඳහා අපි මොකද කරන්න ඕනකම තියෙන්නේ? අර ආණ්ඩුව වටන්න කුමන්ත්‍රණ කරන තමන්ගේ අර පරණ දුෂ්ට පන්නනේ ගේන්න පුළුවන්ද කියලා උත්සාහ කරන ඒ දුෂ්ට දූෂිත බලවේගවල අතකොළු බවටපත් නොවී ඉන්න ඕනකම තියෙනවා. අපි කියන්නේ වැඩ කරන ජනතාවට, අපි කියන්නේ පොදු ජනතාවට මේ රට විනාශ කරන හැටි අපි දැක්කා. ඒ පක්ෂ මේ රටේ මහජන මුදල් හොරකම් කරන හැටි අපි දැකලා තියෙනවා. ඒකේ දුක තාම තියෙනවා. ඒ විනාශකාරීත්වය තාම තියෙනවා. ඒකට නැවත ඉඩ දෙන්න පුළුවන්ද අපිට? අපි අහනවා ආපහු අපි පරණ පාලනයට යන ලෑස්තිද? නෑ, අපි කවුරුත් ලෑස්ති නෑ. අපි කවුරුවක්වත් ආපසු යන්න ලෑස්ති නෑ. ආපසු හැරෙන්න ලෑස්ති නෑ. අපි ජයග්‍රහණයක් ගත්තා, සටනක් පටන් ගත්තා. ඒක ජයග්‍රහණ කළා පොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන සටන දිනලා මිස ආපසු හැරෙන්න නෑ කියන සහතිකය අපි අපට දෙනවා. ආදරණීය සහෝදරවරුනි, ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා මේ ගමන යන්න ඕන. ඉතින් රෑබෝයිච් වෙලාවේ ගොඩක් වෙලා ඔබෙන් කාලේ ගන්න වෙයි. අපිට තියෙන විශාල කාර්යභාරයක්. හතුරුනෙක් කතා කියාවි, ජනාධිපතිතුමන් කතා කරાવી. ඒ කිසිවක් අපි සලකන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ කලබල වෙලා ඉන්නේ. මොකද ඒ හැමදෙනාම මේ රට අපරාධ කරපු අය. ඒ අපරාධ කරපු අය දන්නවා තමන් කරපු අපරාධේ ප්‍රමාණය. ඒ නිසා ඒගොල්ලන්ට දැන් සැකයක් තියෙනවා. ඒ අපරාධ තමන්ගේ පිටිපස්සෙන් එලවනවා. ඒ නිසා කොයි වෙලාවක හරි රාජ්‍ය පොලිසිය කැඳවීමක් ඒවි, අල්ලස් කවුන්සිලේ කැඳවීමක් ඒවි, නඩුවක් පැටේවි කියලා බය ඒගොල්ලෝ ඉන්නේ. නඩු වැටුනට බය ඉන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමක් එයි කියලා බය ඉන්නේ. ආවම නොගින් ඉන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. ඔබ දන්නවා පොකෝ දවසක රනිල් වික්‍රමසිංහ අර බදුල්ලේ മന്ത്രിවරයා හිටපු මහා ඇමති චාමර සම්පත් උසාවියට ගේනවා අල්ලස් දූෂණ කොමිසම මුදල් වංචාවක් සම්බන්ධයෙන්, රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් බැංකුවක් වෙනස් කරලා ඒ ගෙනාවට පස්සේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා ප්‍රසිද්ධියේ ඒක වැරද්දක් නෙවෙයි, ඒ බැංකු ගිණුම වෙනස් කරන්න යාට උපදෙස් දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා. මොකද සිද්ධ වෙන්නේ? අල්ලස් දූෂණ කොමිසම කියනවා රනිල් වික්‍රමසිංහ එහෙමද, එහෙනම් ඔබතුමත් ඇවිල්ලා දෙන්න කට උත්තරයක් කියලා රනිල් වික්‍රමසිංහට. මීට කලින් එහෙම වෙලා තිබුණේ නැහැ. හිටපු ජනාධිපතිලට කතා කරේ නැහැ කට උත්තර දෙන්න කියලා. කට උත්තරයක් ගත්තෙත් නැහැ. ගන්න වුණත් ගෙදරට ගිහලා තමයි හොරෙන් අරගෙන ආවේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. හිටපු ජනාධිපති කිව්වම අර වැරද්ද කරන්න උපදෙස් දුන්නේ යා කියලා එයාටත් කිව්වා කට උත්තරයක් දෙන්න කියලා. එයා මුලදී ආවේ නැහැ. අවුරුද්ද කියලා හිටියා. ඊට පස්සේ ආවේ නැහැ. නීතිඥ රට ගිහිල්ලා නීතිඥකම් කියලා හිටියා. අල්ලස් කොමිසම ඊට පස්සේ දිනයක් දුන්නා පහුගිය සවුන්දා එදාට එන්න නැත්තම් එයාට නීතියට අනුව වැඩ කරනවා කියලා. ඉතින් ගිහිල්ලා කට උත්තරයක් දීලා ආවා. දැන් සෙල්ලම් නැහැ ඉස්සර වගේ. හිටපු ජනාධිපති කන්නේ වැරද්ද කරොත් පොලිසියට යන්න වෙනවා, අල්ලස් කොමිසමට යන්න සිද්ධ වෙනවා, නීති ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. ඒගොල්ලෝ හදනවා එකෙන් මිදෙන්න. ඒ සඳහා තියෙන මග මොකද්ද? ඒගොල්ලන්ට ආපහු ආයි තියෙන්නේ මේ ආණ්ඩුව වට ගන්න. මේ ආණ්ඩුව පෙරලන්නේ ඒගොල්ලෝ පෙරම්පුරන්නේ වට්ටානේ පෙරම්පුරන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒගොල්ලන්ගේ නැති වෙච්ච සැප සම්පත් සහිත ජීවිතේ නැවත ලබා ගන්න, හිරේ යන එකෙන් ගැලවෙන්න, කලින් වගේ තමන්ගේ ඥාතීන්ට හිතවතුන්ට සලකලා අර පරණ අලිබබාසා හුරුවතිලේ දේශපාලන කරගෙන යන්න. අපි හිතනවා ඒ ඉතිහාසය ඉවරයි.
ඒ නැවත එන්නේ නැහැ. ඒ ඉතිහාසයෙන් නැවත ගේන්න මේ රට ජනතාව ලෑස්ති නැහැ. අපි ජාතික ජනබලවේගය දෙවන්ත මහජන ව්‍යාපාරයක් හදලා අපේ රටේ ඉතිහාසය වෙනස් කරන ගමන ආරම්භ කරලා තියෙන්නේ. පහුගිය අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් අපි අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න ගමන පටන් ගත්තා. මහ මැතිවරණේ ඊට වඩා විශාලයි ජනවරම ලොකු ජනවරමකින් ඒ ඉතිහාසය පොලියන ගමනට ශක්තියක් වුණා. මේ මාස 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ තියෙනවා. ඒ පළාත් පාලන මැතිවරණේ මහා මැතිවරණට වඩා වැඩි දෙවන්ත ජනතා ජයග්‍රහණයකින් දෙවන්ත ජනවරමකින් ඉතිහාසය ලියන ගමන අපි තව ශක්තිමත් කරගෙන යන නිසා මේ ගමන වළක්වන්න කිසිවෙකුට බෑ. මෙය ජයග්‍රහණය දක්වා නොනවති ගමන් කරනවා. ඒ සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය අපට තියෙනවා. අපි ආපසු හැරෙන්නේ අපි පරාජය බාර ගන්න ලෑස්ති නෑ. අපි මේ සඳහා සටන් කරන්න ලෑස්ති කියන පණිවිඩය අපිට දෙන්න ඕනකම තියෙනවා. සතුරු අපිට දන්නවා කලබලලා තියෙනවා. අවසාන වශයෙන් ඒගොල්ලෝ නොඑක් කතා කියනවා, අවලාද ගහනවා, බොරු කියනවා, බොරු වලින් රට නාවනවා. අපි ගණන් ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩේ ඒක. අර අපි හැමදාම කිව්වා එංගලන්ත හිටපු අගමැතිවරයෙක් වෙච්ච වින්ස්ටන් චර්චිල් වර්ග කියලා තිබුණා. ඔබ ගමනක් යනකොට අතරමඟදී ඔබට බුරන හැම බල්ලාටම ගලකින් ගැසීමට නතර වුණොත් ඔබට ගමන යන්න වෙන්නේ නැහැ කියලා. අපිට ලොකු ගමනක් යනවා අතරමඟ අපට බුරනවා. ඒ හැමෝටම ගල් වලින් ගහන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. අපි අපේ ගමන ශක්තිමත් ඉස්සරහට ගමන් කරනවා. ඒක නවත්තන්න කාටවත් පුළුවන් කමක් නැහැ. හතුරු මොනතරම් අවලාද ගැව්වත් බොරු කිව්වත් බුරන බල්ලෝ කොච්චර විරුවත් අපි මේ ගමන ජයග්‍රහණය කර යනවා කියන සහතිකය අපි ඔබට දෙන්න ඕන. මේක අපි ඊටාම දුෂ්කර වෙලාවකවත් සටන ඇත්තරපු නැති අපි මේ ජයග්‍රහණී මොහොතේ මහා දෙවන්ත ජනතාවගේ ශක්තිය එකතු කරගත්තු වෙලාවක මේ සටන අත්තරින්නේ සහෝදරෝනි. අපි මේක ජයග්‍රහණය කළා. අපේ රට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, ජාතික පුනරුද්ධයක් දක්වා ඉස්සරහට ගෙන ලෑස්ති. අන්නේ සඳහා අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම හත්තල් බඳගමු. අදින් පස්සෙත් ගම වලට යන්න. වැඩ ගොඩක් තියෙනවා අපිට ගමේ කරන්න. ගියක් ගාන යන්න. මේ පණිවිඩය අරගෙන යන්න. ධෛර්යයෙන් වැඩ කරමු. විශ්වාසයෙන් වැඩ කරමු. සහෝදරත්වයෙන් වැඩ කරමු. අපි සතුව තිබිච්ච ඒ ගුණයන් ශක්තිමත් කරමු. මානව ගුණයන් ශක්තිමත් කරලා සැබෑ මිනිස්සු වගේ අපි ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා කතා කරලා අපි මේ මාස 6 වෙනිදා පළාත් පාලන මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ මෙතෙක් ගත්තු නැති දෙවන්තම ජයග්‍රහණය ලංකාවේ පළාත් පාලන ආයතන සියල්ලම මාලිමාවේ ජයග්‍රහණයෙන් අපි නහවන්න ඕන. මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන. අන්නේ ජයග්‍රහණය සඳහා එකතු වෙන්න ආරාධනා කරමින් හැමදාම සමුගත්ත වගේ කවියක් කියලා සමුගන්නවා. මට සහෝදර ගොඩක් කිව්වා කවියක් නොකියන්න එපා කියලා. ගැළපෙන කවියක් කියන්නත් ඕන. අපිට මතකයි පිස්සර කිව්ව කවියක් තිබන්නේ මෙහෙම. අපිට හතුරු විදිය බාධා කරමින් ඉන්න ඕනේ. අනේ බාධා කරන හතුරු වෙනින් කවියක් කියලා අපි මේක අවසන් කරමු. අපේ සහෝදර කිස්සර කියපු කවියක් තිබ්බා. අපි කියමු මොකද්ද? ගමන යන මග තිබේ හෙළිවි අදිරදේ මරගී ගෑද්දී සටන මොට කොට නවත්වන්නට ඇතැම් අය මග අවුරවද්දී ගයන නිවහල් ගීතිකාවෙන් සහස් දන කළ පිබිදෙද්දී බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි යමු පෙරට ඇද්දී. අපි ආපහු කියමු සටන යන මග තිබේ හෙළිවි අදිරදේ මරගී ගෑද්දී සටන මොට කොට නවත්වන්නට ඇතැම් අය මග අවුරවද්දී ගයන නිවහල් ගීතිකාවෙන් සහස් දන කළ පිබිදෙද්දී බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුරු අපි යමු පෙරට ඇද්දී. අපි ඔක්කොම එකතු වෙමු. අත්තල් බඳගමු. දෙවන්ත බලවේගයක් නිසා අපි පෙරට යමු. බුරන බල්ලන්ට බුරන්න දීලා අවලාදකාරන්ට අවලාද ගහන්න දීලා අපි කාලේ නාස්ති නොකර රට හදන ගමනට ලස්සන රටක් හදන්න, පොහොසත් රටක් හදන්න, ලස්සන ජීවිතයක් හදන්න අපි ඔක්කොටම සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම බර්ගමැලේ අපි හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන් ලස්සනම ලංකාව, පොහොසත්ම ලංකාව හදන්න අපි ධෛර්යයෙන් එකතු වෙලා එකට වැඩ කරමු. ඉස්සරහට යමු. ධෛර්යයෙන් වැඩ කරමු. අපි ගම් වලට ගිහිල්ලා ජනතාව එකතු කරමු. ඊ අපට එකතු වෙච්ච නැති කෙනත් අද එකතු කරගමු. එකතු කරලා මහා දෙවන්ත බලවේගයක් හදලා මේ ජයග්‍රහණය තහවුරු කරමු. 6 වෙනිදා පළාත් පාලන ඡන්දේ වාර්තා තියලා ජයග්‍රහණයට කැපවීම කෙනෙල්ලම කරමින් ඒ සඳහා අපි හැමදෙනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම ඔබ සමගන්නවා.
ජාත්‍යන්තර කම්කරුතුනිය දිනේවා ලෝක කම්කරුන් ජය වේවා මාලිමාවට ජය වේවා හැමදෙනාටම ජය වේවා බොහොම ස්තුතියි